සබ්බ පාපස්ස අකුරණං කුසලස්ස උපසම්පදා. සිත් පහන් කරනා නිවන් මඟ සදනා බුදුමන් සලකුණු. බුදුමන් සලකුණු. සච්චිත්ත පඤ්ඤෝ දප්පනං ඒතං බුද්ධාන සාසනං. විශ්ව සත්‍ය විශ්වයට හෙළි කළ බුදුදහම ඔබේ ජීවිතයට සමීප කරගෙන ජීවිතය තුළ නිවි සැනසෙන්න. ඉනි වැඩ සිටි මනරම් දෙව් රම් වෙහෙර සම්බුදු පදවි ලදේ පස වන වසර දිව්වැස යොමු වුණා මිනිනා පුර පවර මිනි පළඟකට වදිනා යුද ගෙන අඳුර. අමාමෑණී වූ මාගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී 5 වසක් වූවා පමණි. එකල ලක්භූමියේ වාසය කළෝ නාගගෝත්‍රිකයෝය. උතුරෙන් පිහිටි යාපා පටුන එකල හැඳින්වූයේ මණිනාග දිවයින වශයෙනි. කුඩා දූපත් රාශියකින්ද සමන්විත ප්‍රදේශය නාගගෝත්‍රික ජනයා බහුල වශයෙන් සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. එදවස බක් මාසයේ අමාවක දිනයක් විය. එදින තථාගතයන් වහන්සේ වැඩ සිටියේ දෙව්රම් වෙහෙර විහාරයේය. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකවාසී සත්වයාට හිටවනු වාස් දිවස යමු වන්නේ එදිනට මේ ලංකදෙරණේ සිදුවන්නට යන්නා වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳව දුටුවාහුය. එනම් චෝලෝදර සහ මහෝදර යන රජවරුන් දෙදෙනා අතර මාණික්‍යමය වූ අසුනක අයිතිය වෙනුවෙන් සිදුවන්නට යන සටනක් පිළිබඳවයි. විසඳනු පිණිස තියුණු මිනි අසුනේ යුද සම්බුදු සමිඳු වෙඩියා බක් මහේ මෙද සාමය ඇති කළා හඬවා දහම් නද මනිනාපුරම විහිදාශත් වර්ණ කඳ. දෙව්රම් වෙහෙරේ දකුණු දොර වාසල කිරිපළු නුගරුකක් පිහිටියේය. මෙම කිරිපළු නුගරුකට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක්ද සිටියේය. ඔහු නමින් සමිද්දී සුමන නම් විය. මෙම දෙව්රද පෙර ආත්ම භාවයේ මණිනාගපුර එනම් නාගදීපයේ මිනිසෙක්ව ඉපිද කිරිපළු නුග වෘක්ෂයක් සෙවනේ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ නමක් දැක උන්වහන්සේට පාත්‍රය පිරිසුදු කර ගැනීම සඳහා කිරිපළු රුකෙන් පත්‍ර කඩා දීමේ පින හේතුවෙන් පසු භවයෙහි දෙව්රම් වෙහෙර අභියස කිරිපළු නුග වෘක්ෂයෙහි දේවතාවෙක් වී උපන්නේය. මෙම දේවතාවද කැටුව යාම සුදුසුයයි සිතූ තථාගතයන් වහන්සේ එම දේවතාවට එහි යාමට සූදානම් වන ලෙස පැවසූහ. එම දෙව්රදද තම විමානය වූ කිරිපළු රුකද තථාගතයන් වහන්සේට
චත්‍රයක්සේ ඔසවාගෙන මණිනාගපුරයට පැමිණියේය. මෙය ගෞතම තථාගතයන් වහන්සේගේ දෙවන ලංකා ගමනයයි. ප්‍රථම ලංකා ගමනය මහියංගනයට වැඩමවීමයි. කිරිපලු රුකෙහි වැඩ සමී දිත දෙවිඳා පෙරදින සසර සිටී සිරී ලක උපදා බලවා කැටුව වැඩි සම් බුදු සමීදා ඒ මිලිනාග පුරවර ඉති හස පහදා ලංකා භූමියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ යුදාභිමුඛව සිටි නාගගෝත්‍රිකයන් දෙපිරිසට උණු උණු නොපෙනෙන පරිදි තම 이르දි බලයෙන් මහා ගණාන්ධකාරයක් මවාලූසේක. එයින් බියටපත් වූ නාගගෝත්‍රිකයෝ අවියායුධ බිම දමා සංසුන් වූහ. ඉන්පසුව නාගයින්ගේ බියසක දුරු කරනු වස් නැවත වරක් ආලෝක කදම්බයක් විහිදුවා බුදුරජාණන් වහන්සේ දෘශ්‍යමාන විය. ඒ දුටු නාගගෝත්‍රික පිරිස සතුටටපත් විය. අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ මහා යුද්ධයට හේතුව කුමක්දැයි විමසූසේක. එහිදී මිනිපළඟක අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිව සටනකට සූදානම් වන බව නාගගෝත්‍රිකයෝ පැවසූහ. මෙබඳු යුද්ධයක් කිරීමේ ඇති නිෂ්ඵල බවත් ඉන් සිදුවන මහා හානියත් සමගිව කටයුතු කිරීමේ ඇති අගයත් බුදුරදුන් මෙහිදී පෙන්වා දී දහම් දෙසූසේක. සමගෙහි ඇති වටිනාකමත් යුද්ධෙහි නිෂ්ඵලභාවයත් පහදා දුන් උන්වහන්සේ ධර්මයෙන් කරුණු අවබෝධ කරගත් නාරජුන් දෙදෙනා සමගි සාමදානෙහි පිහිට වූසේක. සමගි සාමදානයෙන් සතුටු චූලෝදර සහ මහෝදර රජුන් දෙදෙනා බුදු පියාණන් වහන්සේට යුද්ධයට හේතුකාරණා වූ මිනිපළඟ උන්වහන්සේට පිළිගන්නා ලෙස අයද සිටියහ. මෙම අයදීම කළේ මෙම රජුන් විසින් බුලත් කොළ ලබා දීමෙනි. එය සිදු වූයේ මෙසේය. යුද්ධයේ එක් පාර්ශවයක් වූ මහෝදර විසින් නාලොවින් ගෙනෙන ලද බුලත් කොළයක් බුදුරජාණන් වහන්සේට පිළිගන්වා මිනිපළඟ පිළිගන්නා ලෙස ආරාධනා කරන ලදී. එය නාග චාරිත්‍රයකි. ඉන්පසුව අනුපිළිවෙලින් මහෝදරයන්ගේ සෙන්පතියන් 19 දෙනාද බුලත් කොළයේ බැගින් බුදුරදුන්ට පිළිගන්වන ලදහ. ඒ අනුව මහෝදර ඇතුළු ඔහුගේ සෙන්පතියන් 19 දෙනා විසින් බුලත් කොළ 20ක් පිරිනමා මිනිපළඟ පිළිගන්නා ලෙස අයදින ලදී. යුද්ධෙහි අනිත් පාර්ශවයේ වන චූලෝදර තමාත් තමාගේ සෙන්පතියන් 19 දෙනාම බුලත් කොළයේ බැගින් බුදුරජාණන් වහන්සේට පූජා කොට මිනිපළඟ පිළිගන්නා ලෙස ඇයද සිටියහ. මේ අනුව දෙපිරිසම විසින්ම බුලත් කොළ 20 බැගින් බුලත් කොළ 40ක් පූජා කරන ලදී. එම අවස්ථාවේ බුලත් කොළ 40ම සුරතටගත් බුදු පියාණන් වහන්සේ නාරජවරුන්ට වදාළේ මේ බුලත් කොළ එකට සිටින්නාසේ සමගිව සිටින ලෙසයි. ඒ චාරිත්‍රයක් වශයෙන් පැමිණ වර්තමානයේද ලක්වැසියන් ඕනෑම සිරිතකදී ආරාධනා කිරීම සඳහා බුලත් අතක් පිරිනමන අතර එම බුලත් අතට බුලත් පත්‍ර 40ක් අඩංගු කරයි. යුද වැද සිටින නාවරු අට දෙනෙත් වසා මාහිමි අඳුර මැව්වාරුදු ගෙටුම නසා අත තිබු සියලු ආයුධ ඇර සමිදු වසා සමගියේ අගය රැකුම්
චූලෝදර මහෝදර සටන පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ මෙසේය. මහෝදර නම් නාරජික්ගේ සහෝදරියක් වන කන්හා වර්තමාන නම් පර්වතය වාසස්ථාන කරගෙන ජීවත් වූ රජ කෙනෙකුට සරණ පාවා දී ඇත. එම සරණ පාවා දීමේදී කන්හාගේ දෙමව්පියන් ඔවුන් සතුව තිබූ මිනි පළකයක් මහෝදර පුතු හට නොදී කන්හා හට ලබා දී ඇත. කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියන් මිය ගිය පසු එම මැණික් පුටුව කන්හාගේ ස්වාමිපුරුෂයා වූ චූලෝදරට අයිති විය. එසේ වී නමුත් මහෝදර තම දෙමව්පියන් විසින් එම පුටුව තම නැගණියට දීම පිළිබඳව සිටියේ නොසතුටිනි. තම දෙමව්පියන්ගේ මරණින් පසු නැගණියගේ ස්වාමියා වන චූලෝදරගෙන් මිනි පළකය තමාට ලබා දෙන ලෙස ඉල්වීය. නමුත් චූලෝදර විසින් ඒට එකඟ වූයේ නැත. මේ හේතුව දුරදිග ගොස් රජුන් දෙදෙනා අතර සංග්‍රාමයකට මුල පිරීය. මෙසේ යුද වැදුනේ සමුද්‍රයට අධිග්‍රහිත වූ නාග ගෝත්‍රිකයන් 30 කෝටියක් සඳහා නායකයා වූ මහෝදර නම් රජුන් සහ තවත් 30 කෝටියකට නායකත්වය දුන් චූලෝදර නම් වර්ධමාන පර්වතවාසී නාග ගෝත්‍රික රජුන් දෙදෙනාය. මෙහිදී කැලණි පුරවරේ කල්යාණ නදී අධිග්‍රහිත මණියක්කිත නාරජුන් මහෝදරයන් හට 20 කෝටියක බලෑනියක් සමගින් සහාය දැක්වීමට පැමිණි බව දීපවංශයේ සඳහන් වේ. මණියක්කිත නාරජුන් මහෝදරයන්ගේ මාමා වූ බැව් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසුමින් ප්‍රසාදයටපත් නාග ගෝත්‍රිකයන් බුදුරදුන්ට නන් අයුරින් උපස්ථාන කොට බුදු සරණ ගියහ. තමන්ටද අනුකම්පා පිණිස කැලණියට වඩිනසේක්වායි මණියක්කිත නාරජු මෙහිදී බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. ඒ වන විටත් භාග්‍යවතුන් වහන්සේ පළමුවර මහියංගණයට වැඩිදා දහම් අසා සරණ සීලයෙහි පිහිටා සිටි මණියක්කිත නාරජු තථාගතයන් වහන්සේට නැවත වරකදී තම වාසභවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ නාරජු කෙරෙහි කරුණාවෙන් එම ආරාධනය නිහඬව පිළිගත්තේක. කිරිපළු රුකෙහි වාසය කරන සුමන දිව්‍ය රාජයාට තම රුකෙහිම වාසය කරන ලෙසට ඕවදන් දී මිනි පළඟ හා කිරිපළු රුක නිතර පුද පූජා දී එහිම තබා බුදුරජුන් ආපසු සවැත් නුවරට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ සිරිපා පිසීමෙන් පහස ලැබූ පූජා භූමියක් නිසා නාගදීපයේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයෙන් පුදුම් ලබන ස්ථානයකි. නාගදීප සෑරජාණන් වහන්සේ 12 මහා පූජස්ථාන අතරින් එක් පින්බිමකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පහතින් පිවිතුරු බවට පත් නාගදීප නාමය අතීතයේදී මුළු යාපනය අර්ධද්වීපයම හැඳින්වීමට භාවිතා කර ඇත. බුදු බණ අසා අවි බිම තැබුවෝ පිරිස පැහැදී මිනි පළඟ සමිඳොට දී සිරස පුරවර කැලණි රජු දෙන තිසරණ රහස ඉල්ලා සිටියේ නැවතත් වඩිනා පිණිස. දෙවැනි ශතවර්ෂයේදී යාපනයේ පැවති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජුගේ ඇමතියෙකු විසින් යාපනය පාලනය කළ බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි ගොඩනගන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු වූ රන්පතින් පුරා විද්‍යාඥයන්ට හෙළිදරව් වී තිබේ. නාගදීපය නමින් හැඳින්වෙන පුණ්‍ය භූමිය අතීතයේදී හෙළ බොදුනුවන්ගේ වැදගත් ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයකි. මෙම ප්‍රදේශය යාපාපරුණ නමින් හැඳින්වූයේ එහි ද්‍රවිඩ බලය වැඩි වූයේ පොළොන්නර යුගයෙන් පසුව බව සැලකේ. එනමුත් පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපනය අර්ධද්වීපයම බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට කොතෙකුත් සාධක ඇත. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි මිනි පළඟ නිදන් කොට තනවන ලද නාගදීප සෑරදුන් හෙළ බොදුනුවන්ගේ මහත් සම්භාවනාවට පාත් පූජනීය ස්ථානයකි. නාගදීපයේ අද දක්නට ලැබෙන්නේ පෞරාණික දාගැබම නොව අභිනවයෙන් සාදවන ලද දාගැබකි. අප බොදු බැතිමතුන් වෙහෙස මහන්සි නොබලා දුර ගෙවාගෙන
මහත් ආයාසයෙන් නමුත් නාගදීපය සෑරදුන් වෙත ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පැමිණෙන්නේ සම්බුදු පාපහසෙන් සුපූජනීයත්වයට පත් නිර්මල බුද්ධ ශාසනය පැතිර ගිය උතුම් පුණ්‍ය භූමියක් නිසා වෙනි. සිංහල පාලි කෘතිවලට අනුකූලව නාගදීපය හැඳින්වීමට විවිධ නාමයන් භාවිතා කරයි. එම නාමයන් අතීතයේදී භාවිතා කර ඇති බවටද සාධක ඇත. මණිනාග දිවයින, මණි දිවයින, මණි පල්ලවම්, මණි පල්ලතිව්, මලයිතිව්, නාගතිව්, මණි නාගතිව්, මණිත්තිව්, මණිපුරි, නාගේශ්වරම්, නාග නයිනාර්තිව්, පිරාමණතිව්, නාවලන්තිව්, උප්පු කඩල්තිව් ආදී නාමයන් අතීතයේදී නාගදීපය හැඳින්වීමට භාවිතා කළ නාමයන් වේ. මනසට නැගුණු බොදු ඇගුම කැපවීම මතු කරලොවට පෙර මයක බැබීම ලෞතුරු දහම දිවියටගෙන තැනදීම සිහිපත් කරයි ලොව බොදු බොරු මන්සේම. දැනට නාගදීපයේ ඇති ඓතිහාසික වශයෙන් හඳුනාගත හැකි ස්ථාන කිහිපයක්ද පවතී. දූපතේ මැද උතුරු ප්‍රදේශයට වන්නට බුද්ධ වලව් විහාරය යන නමින් බෞද්ධ සිද්ධාස්ථානයක් පිහිටා ඇත. නාගදීපයේ පුරාණ විහාරස්ථානය පිහිටා තිබුණේ මෙම ස්ථානයේ බවද පිළිගැනීමක් ඇත. නමුත් වර්තමානයේ නාගදීප බුද්ධ වලව්ව විහාර භූමියට නැගෙනහිර දෙසින් පිහිටා ඇති බව පිළිගන්නා අතර දැනට එය පෞද්ගලික අයිතියට පත්ව ඇත. ඓතිහාසික පුරාණ කිරිපළුරුක පිහිටි ස්ථානයේද නාග්පූරි අම්මාන් කෝවිල සිට මීටර 40ක් පමණ දුරින් පිහිටා ඇති බව විශ්වාස කරයි. මෙම වෘක්ෂය අතීතයේදී මුහුදේ ගමන්ගත් යාත්‍රා සඳහා ගොඩබිම හඳුනා ගැනීමට යොදාගත් සලකුණක් ලෙසට භාවිතා කර ඇති බවට කරුණු පසක් වේ. නමුත් ඈත සිට දකින කල මෙම වෘක්ෂය දැනට එම ස්ථානය හඳුනා ගැනීමට ඇති සලකුණක් ලෙසට ඇත්තේ බැම්මක කොටසක් පමණි. නාගදීපය ලංකාවේ බටහිරින් අවසන් ගොඩබිමෙහි සීමාව වේ. එතැන් සිට ඉන්දියාවට ඇත්තේ කිලෝමීටර 40ක් පමණ දුරකි. මේ හේතුව නිසාම දකුණු ඉන්දියාවෙන් ලංකාවට විවිධ ආක්‍රමණ එල්ල විය. මේ නිසා ලංකාවේ තිබුණු වෙහෙර විහාරවලට පමණක් නොව වෙනත් ආගමික සිද්ධාස්ථානවලටද බලපෑම් එල්ල විය. බටහිර ආක්‍රමණයන්ගෙන්ද සිදු වූයේ සියලු ආගම්වලට තර්ජනයකි. කිතුණු දහම ප්‍රචාරය කිරීමට උත්සාහයක් ගත් නිසා ශ්‍රී ලංකාවේ එකල පැවති අනෙක් ආගම්වලටද එය දැඩි ලෙස බලපෑවීය. ප්‍රබල ලෙසටම තුරෙහි පිහිටි විහාරස්ථානවලට විවිධ හානි සිදු කරමින් මංකොල්ලකා එම ස්ථාන විනාශ කර බලකොටු සාදා ගැනීමට බටහිර ආක්‍රමණිකයන් සුඛ විය. නාගදීපයට බලපෑ මීළඟ තර්ජනය වූයේ කොටිත්‍රස්තවාදයයි. කොටිත්‍රස්තවාදය ඇතිවීමත් සමගම උතුරු නැගෙනහිර ජනජීවිතයට එය ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරන්නට විය. මේ නිසා නාගදීප පුදබිමට පැමිණෙන බෞද්ධ භක්තිකයන් පමණක් නොව අන්‍යාගමිකයන්ද අවම වන්නට විය. 1958 වසරේදී නාගදීප දාගැබට ඩයිනමයිට් දමා පුපුරවා පුත්කැරැල්ල බිම හෙළන ලදී. පන්සලේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇත. කොටියාන්තවාදියෝ 2500 බුද්ධ ජයන්ති සඳහා බුරුම රටෙන් තෑගි කළ බුදු පිළිමයේ සිරස සහ අත් කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ සිංහලයන්ට දැනගැනීමට රජය ඉඩ හැරියේ නැත. සිරස සිඳින ලද බුදු පිළිමය පසුව මුහුදුපතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගැනුණි. එය පිළිසකර කිරීම අපහසු විය. සති 8ක් ඇතුළත විහාරස්ථානය නැවත ඉදි කෙරිණි. බුරුම රටින් වෙනත් බුදු පිළිමයක් තෑගි ලැබිණි. නාග විහාරයේ රැකගෙන වැඩ සිටින පූජ්‍ය පදුමකිත්තිස්ස හිමියන්ට ත්‍රස්තවාදය සම්ව පැවති සමයේ ආරක්ෂාව හා
දානය පිරිනමමින් කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ට බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමි වෙනු ඇත.